මම මඩකලපුවේ මම සිංහල මගේ වයිෆ් දෙමළ මගේ ළමයි දෙන්නෙක් ඉන්නවා මට. ඉතින් මං කුලී වැඩ කරන්නේ. ඉතින් මගේ ළමයාගේ හાર્ට් ඔපරේෂන් කරන්න තියෙනවා. ළමයා කතා කරන්න ඇවිදින්නේ අවුරුදු 3යි මාස 7ක් වෙනවා. ඉතින් එක හැප්පෙන්නේ නැහැ ළමයාගේ. ළමයාට කියලා තියෙනවා ලක්ෂ 17ක් ඕන කියලා ලංකා හොස්පිටල් එකේ කරන්න. ජනාධිපති අර මුදලට දුන්නා Facebook එකේ දැම්මා සල්ලි තියෙන මිනිස්සුන්ට ගොඩක් දෙනෙකුට කිව්වා කිසිම මට සහනයක් හම්බෙලා නැහැ. දැන් අදටත් මට මඩකලපුවට වච්චන්න සල්ලි නැතුව තමයි මම මේ ඇවිද ඉන්නේ දැන්. ජනාධිපති ලේකම් කාර්යාලයට මැති ඇමතිවරුන්ට කොයි තරම් කතා කළත් ඔවුන්ගෙන් කිසිම පිහිටක් මේ අයට ලැබිලා නැහැ. ඇමතිවරු ගාට ගියා. එතකොට හැම තැනකම මං ගියා මෙහෙ. ජනාධිපති කාර්යාලයට, අගමැති කාර්යාලයට රංජන්ට කතා කරා. රංජන් කිව්වා මට ඉංග්‍රීසි දන්නේ නැතුව කතා කරන්න එපා කියලා. එතකොට මගේ මේ ළමයා හින්දා මම Facebook එකේ දාපු කතාව හින්දා මගේ ගෑණිත් එක්ක බුදියන් හිටන් කතා කරනවා නම්බර් අරගෙන. ඒ තරම් මං අසරණ වෙලා ඉන්නවා ළමයි දෙන්නත් එක්ක. එතකොට මගේ අනිත් මේ ළමයාට විතරක් යනවා මට මාසෙට රුපියල් 40000ක්. එක හැකට දාන බෙහෙත් එකක් 6400යි. බෙහෙත් 4ක් දානවා. මම වතු සුද්ධ කරනවා, ලැට් හොදනවා, මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් වල එක එක වැඩ කරනවා. එහෙම වැඩ කරනවා මිසක් මට කිසිම තැනකින් කිසිම සහනයක් නැහැ. බෙහෙත් ගන්න උනත් මට සෑහෙන්න පිටි සතියකට යනවා පිටි පැකට් 4ක්. මෙයා කන්නේ. එතකොට මෙයාට පිටි විතරයි දෙන්නේ. එතකොට පිටි පැකට් 4ක් දෙනවා සතියට. මම මඩකලපුවේ කල්ලඩි වේලූර් කියන ගමේ. ඔව් සුවනන්ද ඉස්කෝලේ පිටිපස්සේ. මම ඕන කෙනෙක් දන්නවා සිංහල නිමල් කිව්වහම. ඒ වගේ හොරු වංචා නෑ මං හොරෝපතානේ. මං හොරෝපතානේ වාගොල්ලාකඩ කියන ගමේ. මම බැඳලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා මඩකලපුවේ. මගේ ලොකු ළමයා 10 වසරේ ඉගෙන ගන්න. අනිත් එක්කෙනා 4 වසරේ ඉගෙන ගන්න. දවස් 3ක් හොයාගත්තොත් කණ්ඩ එක දවසක් මායි වයිෆුයි බඩගින්නේ ඉන්නේ. ඒ තරම් දුක් විඳිනවා. කියන්නත් හරි දුක හිතෙනවා. ඉතින් වයිෆ්ගේ කරාඹු දෙකවත් නෑ. මටත් බයික් තිබ්බා මට මාකට් එකේ කඩ තිබ්බා මගේ ළමයා හින්දා මට මොකවත් දන්නේ නෑ. ඔක්කොම බෙහෙත් කරලා ඉවර වෙලා අද රුණත් තාම ළමයා හොඳ වෙලා නැහැ ඇවිදින්නේ නැහැ කතා කරන්නේ නැහැ. මට ඒක තමයි අනිත් ළමයි පෙරපාසල් යනවා. මේ ළමයා ඇවිදින හොඳ කරන්න පුළුවන් කියනවා. ඉන්දියාවෙන් කරන්නම් කියලා එක එක දේවල් කියනවා. ඔය පපුවේ සිදුරු 3ක් තියෙනවා. වැල් ටියුබ් දෙකක් හීනි වෙලා තියෙනවා. එක හැප්පෙන්නේ නැහැ. අපි මේ නෝනා වට්ටුවට ඇවිල්ලා මෙයාගේ එක එකට ඇවිල්ලා මේ දවස් 3ක් විතර මෙහෙ ඉන්නවා. දැන් අපිට ගෙනාපු සල්ලි ටික ඉවරයි යන්නවත් නැතුව තමයි ඉන්නේ. මෙහෙ හැමතෙවරුලා හැමතැනම ගියා ඔක්කොම ඇතුලේ ඉඳගෙන නැහැ කියනවා. මගේ නම සරණියා. මන් දෙමළ. ඔක්කොම ඇතුලේ ඉඳගෙන හැංගෙනවා. ඒ වුණාට ඡන්දයක් එනකොට එළියට ඇවිල්ලා ගෙවල් වලට එනවනේ. එතකොට අපි බලමු මේ ළමයා බේරගන්න එක පණක්නේ. මේ පොඩි දරුවා හදන්න ඔය උදව්වක් කරන්න බැරි නම් අපි ලක්ෂ 17ම ඉල්ලුවේ නෑනේ. චුටි ගාණක් හරි දීලා උදව් කරන්න කියලා තමයි කියන්නේ. සරණක් අවැසි මේ පවුලටත් පුංචි පුතාටත් පිහිටක් වෙන්න පුළුවන් නම් ඒක කිසි දිනක මිල කරන්න බැරි වේවි. මම නම් දැනට ඉල්ලගන්නේ මගේ ළමයා බේරගන්න කීයක් හරි කවුරු හරි මොනවා හරි චූටි මුදලක් දාලා ළමයා බේරගන්න උදව්වක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. අපිට ඔපරේෂන් කරන්න ඉස්පිරිතාලට ගෙවුවොත් ඇති. අපේ අතට මොකවත් ඕනේ නැහැ. ඒ පෞද්ගලික රෝහලකින් හරි ඕගලන්ට කවුරු හරි මේක කරලා දෙනවා නම් එහෙම කරනවා නම් ඒත් හොඳයි. මනවුනක් දෙනවා මගේ ළමයා මට ඇවිදලා කතා කරලා ඉන්නවනම් ඇවිදින්නේ නැහැ. අනිත් ළමයි පෙරපාසල් වල යනවා. මම මේ ළමයා උස්සා යන්නේ. මේ බාන්න කකුල් එහෙම නෑ යා මේ පස්සපැත්තෙන් විතර මේ බඩ ගාගෙන යන්නේ. ඇවිදින්න පුළුවන්. ඔව් අපේ ෆෝන් නම්බරයක් තියෙනවා. මගේ 077යි 580යි 15යි 81. ඒ නම සරණ්‍යා කියලා තමයි මෙයාගේ නමින්